මං මෙහෙම කියන්නම්. Most of the degrees are training you for a world that is already disappearing. ඔයාලගේ තියෙන ගොඩාක් degrees සහ masters ඔයාලගේ already disappear වෙලා යන world එකකට තමයි ඔයාලව සූදානම් කරවන්නේ. හැබැයි මම මේ episode එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ degree එක කොච්චර outdated ද කියලා නෙවෙයි. මම මේ episode එක ඇතුලේ කතා කරන්න යන්නේ අපේ degree එකක් හෝ master එකක් evolve වෙන speed එකට වඩා වැඩියෙන් මේ ලෝකෙ evolve වෙනවා කියන දේ ගැන. ඉතින් මේක ගැන ඔයාලට knowledge එකක් සහ idea එකක් insight එකක් දෙන්න තමයි මේක කරන්නේ. Because the real danger is not having the wrong degree. The real danger is having the right degree for the wrong decade. ඒ නිසා let's talk about it. Questions පහක් යටතේ අපි මේ episode එක ඇතුලේ මේ ගැන කතා කරමු. පළවෙනි ප්‍රශ්නය තමයි what's the most dangerous assumption that we make today? අද කාලේ අපි කරන්න හදන ලොකුම වැරදි assumption එක මොකක්ද? එහෙම නැත්නම් භයානකම. කියන්නේ ඔයාලට ලොකු expense එකක් ඉස්සරහට දෙන්න පුළුවන් අපි හිතන assumption එක මොකක්ද කියලා අපි කතා කරමු. මම දකින විදිහට අද අපි ගොඩක් දෙනා අපි ඉගෙන ගන්නවා නම් ඔයාලා students ලා නම් entrepreneurs ලා නම් මේ වෙනකොටත් leader කෙනෙක් නම් අපි already කරන වැරදිම දේ තමයි අපි හිතනවා අපි ඉගෙන ගන්න දේ අපිව අවුරුදු 20ක් පරිස්සම් කරලා තියාගනි කියලා. හැබැයි ඒක ඉස්සර formula එකේදී වැඩ කරා. මම මගේ කලින් episode එකකත් ඔයගොල්ලන් එක කතා කරපු විදිහට මේ සමීකරණය කලින් ආර්ථිකයන් වල ලස්සනට වැඩ කරා. අපේ අම්මලා තාත්තලා ඉන්න කාලවල වල. හැබැයි අද ආර්ථිකයට එනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මම මේක The Future by ITA මගේ කැම්පස් එක ඇතුලේ the relevance decay කියලා කතා කරනවා. relevance කියලා කියන්නේ අදාළත්වය. decay කියලා කියන්නේ නැති වෙලා යනවා කියන එක. දැන් ඔයා අද නිදාගෙන හෙට නැගිටිනකොට අදාළත්වය කියන දේ චුට්ට නැති වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයාලා දැන් අවුරුදු 5කට විතර කලින් කරපු ඩිග්‍රී එකේ අදාළත්වය අද වෙනකොට නැති වෙලා ගිහිල්ලා තියෙන්න පුළුවන්. මොකද හේතුව AI නිසා technology cycles ගොඩක් කෙටි. ස්පීඩ් එක වැඩි මේ ලෝකේ. ඒ විතරක් නෙමෙයි jobs ඒ විතරක් නෙමෙයි වෙළඳපළ ඒ වගේම තව තියෙන skills වගේ දේවල් redefine වෙනවා. industries redefine වෙනවා. අලුත් industries හැදෙනවා. jobs හැදෙනවා. ඉතින් මේ දේවල් වෙනකොට ඔයාලා එකම knowledge එකක් මත එකම paper qualification එකක් මත විතරක් ඔයාලා තීරණය කරගෙන ඉන්නවා නම් ඔයාලා base වෙලා ඉන්නවා නම් අන්න එතන තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නය ලොකුම danger එක ලොකුම අනතුරුදායක භාවය එන්නේ. ඉතින් අපි තීරණය කරන්න ඕනේ අපි මේ assumption එකේ ඉන්නේ නැතුව මොකද්ද කරන්න පුළුවන් කියලා. මේකට මේ ලෝකේ තියෙන හොඳම solution එක adaptability කියන දේ හදාගන්න එක. ඒ කියන්නේ අනුවර්තනය වීම හදාගන්න ඕනේ. ඉතින් ඉස්සර මම මගේ master එක කරනකොට මම ඉගෙන ගත්ත දෙයක් තිබුණා cockroach theory සහ dinosaurs theory කියලා. cockroach කියලා කියන්නේ කැරපොත්තොන්ට අපි හැමෝම දන්නවා. dinosaurs ලා කියන්නේ ඩයිනෝසරයොන්ට. ඉතින් අපි ඩයිනෝසර් කෙනෙක් වගේ හැදෙන්න හැදුනොත් ඇත්තටම යාළුවට හැම පරිසර පද්ධතියකම අනුවර්තනය වෙලා ජීවය හදාගන්න බැරි නිසා යාළුවා වඳ වෙලා ගියා. හැබැයි කැරපොත්තු දෙන ඕනම පරිසර පද්ධතියක අනුවර්තනය වෙන්න පුළුවන් නිසා ඒගොල්ලන් ගොඩාක් බෝ වෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී යූස් කරන්න ඕනේ cockroach theory එක. ඒ විතරකුත් නෙමෙයි පුළුවන් තරම් හැම දෙයක්ම ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වීම. The truest form of intelligence තමයි learn how to learn. කොහොමද හැමදේම වෙනස් වෙන ඉක්මනට ඒ දේවල් ඉගෙන ගන්නේ කොහොමද කියන එක ඔයාට හදා ගන්න පුළුවන් නම් අන්න ඒක විතරයි ඔයාව මේ කාලෙදි මේ ආර්ථිකයකදී හෝ ඉස්සරහට එන ඕනම ආර්ථිකයක survive කරවන්නේ. ඉතින් rigid වෙන්න එපා, එක්තරා රාමුවකට කොටු වෙන්න එපා. degree එක, master එක, PhD එක ඔය මොනවා තිබ්බත් ඕනම කෙනෙක්ට ඊට වඩා හොඳ skills තියෙනවා නම් ඒ හැමෝම අභිබවා යන්න පුළුවන්. ඒක කතා කරන මටත් අදාළයි. ඉතින් මම මේ relevance කියන දේ හදාගත්තේ නැත්තම් මේ assumption එක තරම් භයානක assumption එකක් තවත් නැහැ. ඒ නිසා ඔයාලත් පරක්කු නොකර ඔයාගේ අධ්‍යාපනයත් එක්ක ඔයාගේ degree එක master එක ඔයාගේ qualification එකත් එක්ක cross discipline වෙලා යන life intelligence කියන දේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. Because first time in history careers are changing faster than your degrees. හරි ඊළඟ ප්‍රශ්නේ තමයි what's the real definition of education today? අද වෙනකොට අධ්‍යාපනය කියන එකේ හරිම purpose එක හරිම definition එක මොකක්ද කියන එක. ඉතින් මම ඔයාලට මෙහෙම කියන්නම්. ඉස්සර ඇත්තටම knowledge කියන දේ transfer කරන මාධ්‍යයක් තමයි education. Education used to transfer knowledge, but now it must upgrade cognition. දැන් education එක කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අධ්‍යාපනය කියන ශාස්ත්‍රයට ආවහම මං ඉන්නේ අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ. ඉතින් මම ගොඩක් දකින දේ තමයි knowledge is everywhere. Knowledge is free. Knowledge is democratic. සල්ලි වගේම තමයි knowledge එකක් දැන් හැම තැනම තියෙනවා. ඉතින් එහෙම හැමතැනම තියෙන දෙයකට කවදාවත් ඔයාලව ස්පෙෂල් කරවන්න බෑ.
එහෙනම් දැන් ඔයාලට තියෙන්න ඕන හොඳම පර්පස් එක තමයි এডুকেෂන් එකේ ඔයාලගේ thinking architecture එක හදාගන්න එක. ඔයාලා හිතන්නේ කොහොමද? first principle එකෙන් හිතන්නේ කොහොමද? system thinking හදාගන්නේ කොහොමද? system එකක් විදිහට දකින්නේ කොහොමද? ඔයාලා ඉන්න තැන, ඔයාලා කරන job එකේ, හෝ ඔයාලා business එකක් කරනවා නම් විශේෂයෙන්ම මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන් නම් තමයි ඔයාලට ඉස්සරහට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම කලින් එපිසෝඩ්ස් වලත් කිව්වා වගේ ගොඩාක් passive graduatesලා හිටියට වටිනාකමක් නිර්මාණය කරගන්න ගියාම වටිනාකමක් capture කරන්න ගියපුවාම entrepreneursලා ගොඩාක් struggle කරනවා. එයාලගේ thinking architecture එක නැති නිසා. ඉතින් thinking architecture එක හදාගන්න නම් පොතේ පතේ දැනුමට එහාට ගිහිල්ලා skills කියන දේවල් ඉගෙන ගන්න ඕනේ. skills කියන දේවල් අපි හදා ගන්න ඕනේ. මම කලින් question එකට දුන්න උත්තරේදීත් මම ඔයාලට හැමතිස්සෙම කිව්වේ මේ thinking architecture එක හදාගන්න යනකොට මේ relevance කියන දේ මාර වැදගත්. ඔයාලා කොච්චර මේ කාලෙට ගැලපෙන්න අදාළයිද කියලා. හැබැයි ඔයාලා මේක mix up කරගන්න එපා. මේක මේ trends follow කරනවා කියන එකට නෙමෙයි relevance කියලා කියන්නේ. ඔයාලට මේ කාලේ යන ආර්ථිකය ගත්තොත් අපි ඉන්නේ ක්‍රියේට ආර්ථිකයක. ඉස්සරහට එන්නේ AI මත based වෙච්ච trust economy එකක්. ඉතින් මේ economies වලට යන්න විදිහට නෙමෙයි නම් ඔයා ව්‍යාපාරය ගොඩනගන්න යන්නේ හෝ ඒක ගොඩනගන්න ඉගෙන ගන්නේ. අන්න එතන ලොකු relevance decay එකක් තියෙනවා. relevance කියන දේ නැති වෙන තැනක් තමයි මේක. මේ relevance කියන දේ එහෙම නැත්නම් අදාළත්වය නැති වෙලා තියෙන නිසා තමයි ගොඩක් වෙලාවල් වලට කට්ටිය fail වෙන්නේ. ගොඩාක් startups fail වෙනවා. අපි සාර්ථකත්වය ගැන කතා කරනවට වඩා දසදහස් ගුණයකින් දවසට startups fail වෙනවා. විවිධ ප්‍රශ්න නිසා. ඉතින් මම මෙතනදී කතා කරන්න යන්නේ අද ඔයාලා අධ්‍යාපනය ලබා ගන්නවා කියලා කියනවා නම් හොඳට අහලා බලන්න. ඔයාලා නිකන් passive degree එකක් passive master එකක් විතරක්ද follow කරන්නේ. එහෙම නැත්නම් ඉස්සරහට ඔයාලට මේ ආර්ථිකයක් ඇතුලේ ඕනම ආර්ථිකයක් ඇතුලේ survive වෙන විදිහටද ඔයාලා ඉගෙන ගන්න කියලා. ඉතින් ඔයාලගේ thinking pattern එක architecture කරන්න නැති කිසිම degree එකක් කිසිම master එකකින් ඔයාලට ඉස්සරහට ප්‍රතිලාභයක් ලබා දෙන්නේ නැහැ. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ඔයාලා මොන degree එක follow කරත් මොන master එක follow කරත් cross discipline diploma එකක් විදියට Future by ITA the Lindy Digital Entrepreneurship and AI Economy කියන advanced diploma එක follow කරන්න. it's a money back guarantee result based guarantee එකක් අපි දෙනවා. මොකද මේක ඇතුලේ ඔයාලට intelligences 12ක් unlock කරන්න පුළුවන්. ඉතින් මේක gamified ඒ විතරක් නෙමෙයි portfolio building කියන methodology එකට තමයි අපි මේක උගන්වන්නේ. ඉතින් ඔයාලට exam pressure එකක් assignment pressure එකක් නැතුව portfolio එක මේ 12 months ඉවර වෙනකොට ඔයා ඉගෙනගත්ත මොන industry එකක වුණත් හොඳම portfolio එක build කරන කෙනා වෙන්න ඔයාලට පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න එක අපිට කොච්චර වැදගත්ද කියන එක ඔයාලා කල්පනා කරලා බලන්න. තුන්වෙනි ප්‍රශ්න විදිහට අපි කතා කරමු why employers are less caring about your credentials. ඇයි දැන් ඔයාලා job එකක් හොයාගන්න යනකොට ඔයාට මේ jobs දෙන employersලා ඔයාගේ credentials, ඔයාගේ degree certificate එක, ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වලට වැඩිදුර අවධානයක් නොදෙන්නේ. මොකද දැන් මේ කාලේ යන විදිහත් එක්ක සහ මේ ඉවෝල්ව් වෙන දේවලුත් එක්ක ඔයාගේ credentials කියන දේ ඇත්තටම employee කෙනෙක්ට වැඩක් නැහැ. ඒක බලලා ගත්තා කියලා ඒ කම්පැනියට ලොකු එයාලා බලාපොරොත්තු වෙන විදිහේ දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවත් මම කියන්නම්. මේ credential worship කියන දේ නැත්නම් degree එකක්, diploma එකක් මේකට value කියන දේ create වෙන්න ගත්තේ අපිට යටත් විජිතවාදයේ තිබ්බ බලපෑම් එක්ක. ඇත්තටම ඕගොල්ලන් බැලුවොත් මොකද අපිට ඡන්ද අයිතිය ලබා දීමේදී අපි හැමෝම දන්නවා පළවෙනියටම ඡන්ද අයිතිය ලැබුණ පුද්ගලයා තමයි හොඳටම අධ්‍යාපනයේ නිලිලා ඒ කාලේ හිටපු පොන්නම්බලම් රාමනාදන් මහත්මයා. ඉතින් මෙන්න මෙතනින් තමයි ඡන්ද අයිතිය මේ වැඩිදුර ඉගෙනගත්ත මිනිස්සුන්ට වැඩිපුර ප්‍රතිලාභ ලබා දුන්න නිසා තමයි ඒ කාලේ මේ ඉගෙන ගැනීම, ඩිග්‍රී එකක් ගැනීම, පිටරට ගිහිල්ලා මාස්ටර් එකක් කරලා එන කෙනෙක්ට තිබ්බ තැනත් එක්ක තමයි මේ credibility worship කියන දේ අපේ ලංකාව ඇතුලේ වැඩිදුර ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ඒක Gen Z, Gen Alpha, Gen Betaත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙමෙයි artificial intelligence කියන දේ බලපෑමත් එක්ක මේ ලෝකයේ ගොඩක් වේගෙන් ඉස්සරහට යන නිසා credential worship එක ගොඩක් දුරට අඩු වෙලා තියෙනවා. ඒක එක පැත්තකින් ගොඩක් හොඳයි. හැබැයි credential worship කරපු කට්ටියට ඒක ගොඩක් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. degrees තිබ්බත් opportunities ලැබෙන්නේ නැති නිසා. හැබැයි ඔයාට මේ credentials නැති වුණත් ඔයාට හොඳ skills තියෙනවා නම් AI එක්ක evolve වෙන්න පුළුවන් නම්, අලුත් දේවල් හිතන්න පුළුවන් නම්, adapt වෙන්න පුළුවන් නම්, වටිනාකම් create කරන්න පුළුවන් නම්, digital literacy එක, digital leverage එක ඔයා ගාව තියෙනවා නම් ඔයාට ඕනම environment එකක survive වෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි දැන් employersලා credentials කියන දේවල් වලට වැඩි අවධානයක් නොදෙන්නේ. එහෙනම් ඔයාලට මොනවද වැඩි
අවධානයක් ලබා ගන්න ඔයා ගාව තියෙන්න ඕනේ. Definitely a portfolio. ඔයා ගාව හොඳ portfolio එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒකයි මම කියන්නේ මගේ second book එක The Lindy Leverage කියන book එක මම මෙතනින් දාන්නම්. ඒක ඕගස්ට් වල launch වෙනවා. මේක ඇතුලේ මම ගොඩාක් දේවල් මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. AI Lindy readiness මෙට්‍රික්ස් එකක් මම අඳුනලා දීලා තිනවා. ඔයා කොච්චර AI readyද, ඔයා කොච්චර Lindyද, ඔයා කොච්චර නොනැසී පවතින්න පුළුවන් පුද්ගලයෙක්ද කියන එක මත තමයි ඔයාගේ අනාගතයේ තීරණය වෙන්නේ. ඉතින් ඔයා කොච්චර disrupt කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ ලංකාව හෝ global domination කියන දේ ඇතුලේ ඔයාට මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම මම ආයෙමත් ඔයාලට මතක් කරනවා the Lindy Digital Entrepreneurship and AI Economy කියන 12 months advanced diploma එක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. මෙන්න මේ පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න. මොකද මේක රියල්ම අසයින්මන්ට් එක තමයි මේ 12 මොඩියුල්ස් වලට පස්සේ හැම මොඩියුල් එකටම අදාළව ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කර ගැනීම. ඉතින් ඔයා ජොබ් එකක් හොයාගන්න ගියත් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරලා නැත්නම් දැන් ඔයාට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. And do not forget, employers hire skills but future hires adaptability. හතරවෙනි ප්‍රශ්නේ, what is the most valuable skill for the next decade? ඊළඟ අවුරුදු 10ට valuable වෙන හොඳම skill එක මොකක්ද? මට මේකට answers තුනක් තියෙනවා. හැබැයි මම විශේෂම එක තුන්වෙනි answer එක විදියට ගන්නම්. පළවෙනි එක තමයි learn how to earn, දෙක learn how to think, තුන්වෙනි එක learn how to learn. හැබැයි මම මෙතනදී හොඳම skill එක විදියට ඔයාලට දෙන්නේ learn how to learn. ඔයාලට ඉගෙන ගන්න දේ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තාම ඔයාලට අර දෙකම කරන්න පුළුවන්. learn how to think and learn how to earn කියන එක. ඒ නිසා මම valuableම skill එක විදියට දෙනවා learn how to learn. ඕනම වෙලාවක දෙන ඕනම දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාට අන්න ඔයාට තමයි ඉස්සරහදී leverage එක හැදෙන්නේ. මේක soft skill එකක් නෙමෙයි. මම මේකට කියනවා meta skill එකක් කියලා. ඉතින් මේ meta skill එක ඔයාට නැත්තම් දැම්ම ඉඳලා හදාගන්න. මොකද ඉස්සරහට එහෙම නැත්තම් ඔයාට කම්කරුවෙක් වෙන්න සිද්ධ වෙනවා. මම ඒක බොහොම පැහැදිලිව කියන්නේ. මොකද ඉස්සරහට ලෝකේ යන විදිය මම හැම වෙලාවෙම බලන කෙනෙක්. මම මගේ research and development එක මගේ homework එක මම හරියටම කරන කෙනෙක්. ඉතින් අපි වෙන රටවල් එක USA වගේ චයිනා වගේ රටක් එක බැලුවම අපි ඉන්නේ අවුරුදු 20ක් විතර පස්සේ. ශ්‍රී ලංකාව විදිහට අවුරුදු 20ක් පස්සෙන් කියලා කියන්නේ අපි තනිකරම peripheral country එකක්. ඉතින් අපිව co-country එකක් බවට යන්න නම් අනිවාර්යයෙන්ම මේ peripheral භාවයෙන් මිදිලා create කරනවා කියන තැනට යන්න ඕනේ. ඉතින් ගොඩක් කට්ටිය අපි ගොඩක් වෙලාවට කරන්නේ අනිත් රටවල් වලින් හදපු platforms අපි නිකන් කාලය නාස්ති කර කර පරිභෝජනය කර කර consume කර කර ඉන්නවා මිසක් අපිත් ඒ වගේ platform එකක් හදන්න අපි කවදාවත්ම try කරන්නේ නැහැ. ඉතින් ඒකේ පළවෙනි පියවර විදියට මට පුළුවන් ආකාරයෙන් මම කරලා තියෙන්නේ මගේ සෞන්දර්ය global spotlight series එක ආරම්භ කරපු එක. පළවෙනියටම මම ඉන්දියාවේ already කල්චර් එක තියෙන හැබැයි ඇමරිකා සමා වෙන්නේ කැනඩාවල born and raised උපේකා සී ජේන් එක ෆස්ට් එපිසෝඩ් එක කරා. එයාට මේ වෙනකොට එයාගේ Instagram followers විතරක් 40000 වලට කිට්ටු වෙන්න ඉන්නවා. So එයා cultural identity එක ගැන අපිත් එක්ක කතා කරා. ඉතින් මම මෙතනදී හැම වෙලාවෙම try කරන්නේ මට තියෙන global potential එක unlock කරන්න. හේතුව මේගොල්ලන්ගේ attention span එකේ අපි object එකක් වෙනවා කියලා කියන්නේම අපිට ඒ audience එක මෙහෙට attract කරගන්න පුළුවන්. ඉතින් global domination එකක් ගන්න වෙන වෙන රටවල් වලම ජීවත් වෙන්න ඕනේ නැහැ. වෙන වෙන රටවල් වලටම යන්න ඕනේ නැහැ. තමන්ගේ රටේ ඉඳලම තමන්ට ඉස්සරහට කරන්න පුළුවන් මොකද්ද මේ global potential එක unlock කරන්න පුළුවන්. ඉතින් learn how to learn කියන දේ මත ඔයාගේ ගොඩක් දේවල් ඉස්සරහට තීරණය වෙනවා. ඒ නිසා ඔයාලා මොන යුනිවර්සිටි එකේ ඉගෙන ගත්තත් මොන ඩිග්‍රී එකක ඉගෙන ගත්තත් මොන මාස්ටර් එකක ඉගෙන ගත්තත් adaptability learn how to learn කියන එක හදාගත්තොත් ඔයාට පුළුවන් ගොඩක් දේවල් life එකේ ඉස්සරහට achieve කරන්න. පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඒක තුලින් ඔයාගේ අනාගතය තීරණය කරගන්න. පස්වෙනි ප්‍රශ්නය මම ඒක Future by ITA එකේ ඇතුළෙම දෙයක් ගැන තමයි කතා කරන්නේ. The Lindy Digital Entrepreneurship and AI Diploma කියන එක මොකක්ද? මේකේ මොකක්ද වෙන්නේ කියන එක තමයි මම කතා කරන්නේ. The Lindy කියලා කියන්නේ Lindy කියලා කියන්නේ නොනැසී පවතිනවා කියන එක. Lindy effect කියන්නේ universal theory එකක් එහෙම නැත්නම් framework එකක්. So Lindy කියන වචනේම තියෙනවා නොනැසී පවතින්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙනවා මේක ඇතුලේ. ඒකට Lindy digital කරන්නේ වුණ නැත්නම් වැඩක් නැහැ. මොකද දැන් කාලේ හැමදේම digitalize වෙලා තියෙන්නේ. So Lindy කියන දේ digital appeared වෙලා තියෙන environment එක කොහොමද කරන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. So entrepreneurship කියන්නේ ව්‍යවසායකත්වය and කියලා මම තව කැලලක් එකතු කරලා තිනවා AI economy. මොකද ඉස්සරහට එන්නේ 2027න් පස්සේ AI economy එකක්. ඉතින් මේ හැම දෙයකටම future ready human කෙනෙක් හදන්නේ කොහොමද කියන එක තමයි Future by ITA එකේ එකම purpose එක. ඒ හින්දාම තමයි 12 months ප්‍රායෝගික
පාඨමාලාවක් විදිහට මේ cohort program එක අපි ගෙනල්ලා තියෙන්නේ. මෙතනදී ඔයාලා money, entrepreneurship, communication, decision making, character building, leadership මේ හැම දෙයක්ම ඉගෙන ගන්නවා 12 months ඇතුළත. ඉතින් අපි ගාව දැනට තියෙන ප්‍රීමියම් ඩිප්ලෝමා එක ඇඩ්වාන්ස් UK ඩිප්ලෝමා එකක් තමයි මේක සහ මේක UK accredited ඩිප්ලෝමා එකක්. නමුත් මේ ඩිප්ලෝමා එකේ තියෙන හොඳම පල්ප් එක ඇවිල්ලා ඔයාට හම්බ වෙන සර්ටිෆිකේට් එක විතරක් නෙමෙයි. මෙතනදී ඔයා හදාගන්න ට්‍රාන්ස්ෆර්මේෂන් එක. ඉතින් ෆලෝවර් කෙනෙක් already leader කෙනෙක් වෙන්නේ, නිකම් ෆවුන්ඩර් කෙනෙක්, entrepreneur කෙනෙක් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි දේවල් බිල්ඩ් කරන්න පුළුවන් කැරක්ටර් එකක් නිර්මාණය වෙන්නේ මේ වගේ දේවල් ඔයාලට කියලා දෙනකොට. ඉතින් නිකම්ම ක්‍රෙඩෙන්ෂල් එකකට එහාට ගිහිල්ලා සර්ටිෆිකේට් එකකින් එහාට ගිහිල්ලා පෝර්ට්ෆෝලියෝ බිල්ඩින් එකක් සහිත ලංකාවේ එකම ප්‍රායෝගික ඩිප්ලෝමා කෝහෝට් එක තමයි මේ higher ඩිප්ලෝමා එක, මේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක. ඉතින් ඔයාලට මේක ඇතුලේ ඔයාලගේ true potential එක ඔයාලට අතදා බලන්න පුළුවන්. ඒ විතරක් මේ හොඳ unstructured environments ඇතුලේ ප්‍රායෝගික දේවල් වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. case studies 104කට වඩා වැඩි ප්‍රමාණයක් මේ සති 54 56 ඇතුළත ඔයාලට ඉගෙන ගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි ඔයාලට ලැබෙන හොඳම දේ. ඒ විතරකුත් නෙමෙයි ඔයාලට ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ අපි දීලා තියෙනවා challenges 12ක්. මේක gamified diploma එකක්. මේ challenges 12 unlock කරන ඔයාලා හැමෝටම හිතා ගන්න බැරි ලින්ඩි පෝර්ට්ෆෝලියෝ එකක් හදා ගන්න පුළුවන් ඔයාලා ග්‍රැජුවේට් වෙන දවස වෙනකොට. ඉතින් ඔයාලා ඕන වෙලාවක ෆියුචර් රෙඩි, ඔයාලා ඕනම එම්ප්ලොයි කෙනෙක් හයර් කරන තැනට හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් බිල්ඩ් කරගන්න පුළුවන් මේ ඩිප්ලෝමා එක ඇතුලේ. ඉතින් මෙච්චර දේවල් ලැබෙනවා නම් ඇයි තවත් ඔයාලා බලාගෙන ඉන්නේ? මොකද ඩිග්‍රී එකකින් ඔයාලට හැමදේම ලබා දෙන්නේ නැහැ. හැබැයි learn how to learn. කොහොමද හැමදේම හරියට හැම වෙලාවෙම ඉගෙන ගන්න කියන ස්කිල් එක ඔයාලා ඉගෙන ගත්තොත් ඔයාලට ඕනම වෙලාවකදී ඕනම ජීවිතයක් ගොඩ දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතනදී තියෙන වැදගත්ම දේ. ඉතින් අද අපි මේ questions පහ ඇතුලේ කතා කරා කොච්චර වැදගත්ද ව්‍යවසායකත්ව ඉගැන්වීම්. ඒ විතරක් නෙමෙයි ව්‍යවසායකත්ව අධ්‍යාපනය කියන දේ කොච්චර වැදගත්ද කියලා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ බිස්නස් එකක් බිල්ඩ් කරන එකට විතරක් නෙමෙයි. ඒ මිස්කන්සෙප්ෂන් එකකින් එහාට ගිහිල්ලා ජීවිතේ කරන ඕනෑම දෙයකට entrepreneurial thinking කියන දේ තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ වගේම එපිසෝඩ් එකකින් හම්බ වෙනකල් මම ගිහිල්ලා එන්නම්. Thank you so much.